මේ ලෝකයේ හැබෑම යථාර්ථයේ සත්‍ය යම් කෙනෙක් වටහා ගත්තනම් ඔහු සම්මාදිට්ඨිකයි. හැබෑම සත්‍ය වටහා ගත්තේ නැතුව මේ විශ්වයේ මායාවට රැවටිලා ජීවත් වෙන අය මිත්‍යා දෘෂ්ටිකයි. ජීවිතයේ කොයිතරම් අස්තිර දෙයක්ද? මේ ජීවිතේ මොනතරම් අනිත්‍යද? හරියට කොයි වගේද? තනපතක් අග රැඳුන පිනි බිඳුවක් වගේ ජීවිතේ. තනපතක් අග තියෙන පිනි බිඳුව කවද කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ නේ පින්නතුනි. මේ ජීවිතේට මරණයට තැනක් තියෙනවද? මරණයට වෙලාවක් තියෙනවද? මරණය සිද්ධ වෙන හේතුව මොකක්ද කියලා අපි දන්නවද? මැරෙන තැන දන්නේ, මැරෙන වෙලාව දන්නේ, මරණය සිද්ධ වෙන හේතුව දන්නේ, මැරෙන්නේ මොන වයසේද කියලා දන්නෙත් නෑ. මාතෘ ගර්භය ඇතුළෙත් මරණය සිද්ධ වෙනවා. උපදින අතරමඟත් මරණය සිද්ධ වෙනවා. ඉපදිලා තප්පරයකින් දෙකකින් තුනකින් විනාඩියකින් පැය භාගයකින් පැයකින් මරණය සිද්ධ වෙන්න බැරිද? මරණය සිද්ධ වෙනවා. අවුරුදු 10කින් අවුරුදු 15කින් මැරෙන්න බැරිද? එහෙමනම් ගත වෙන තප්පරයක් ගානේ මරණයට හේතුව තියෙනවා. නමුත් ඔබ ළඟට මම ළඟට තවම මරණය ආවේ නැහැ. නමුත් මේ ධර්ම දේශනාව ඉවර වෙනකන් අපි ජීවත් වෙනවා කියලා ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ තරම් අස්ථිර ජීවිතයක්. දවල්ට ආහාර අනුභව කරලා නම් ආවේ මේ ලෝකේ ගත්ත අන්තිම කෑම වේලේ ඒක වෙන්න බැරිද? ඇඟපත සෝදගෙන ඇඟලා ගත්තනම් අලුත් ඇඳුමක් මගේ අතින් වස්ත්‍රයක් අරගෙන ඇඟලා ගත්ත අන්තිම මොහොත වෙන්න බැරිද මේ ඇඳලා ඉන්න මොහොත? කෙට වෙනකොට අතපය කොර වෙන්න පුළුවන්. මානසික මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඒවට හේතු ඕන තරම් යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද අන්තිමට මේ ඇඳුම ඇඟට දාගත්තා. ඊළඟ දවසේ සමහරලාට මරණින් පස්සේ දේහය හදන වෙලාවට කෙනෙක් වස්ත්‍රයක් භාග වස්ත්‍රයක් ඇඟට දාන්න පුළුවන්. ඉතින් ආයේ ඇඳුමක් අඳින්න තරම් මම ඉඳීද දන්නේ නෑ කියන තරම් අස්තිර ජීවිතයක්. ඉහළට ගත්ත හුස්ම පහළ හෙලන්න පුළුවන් වෙයිද දන්නේ. පහළ හෙලපු හුස්ම ඉහළ ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ වගේ අස්තිර ජීවිතයක්. මාරයා කොයි මොහොතක මාව සොයාගෙන පැමිණෙයිද කියලා කවුද දන්නේ? නමුත් ඔහු එන්න කලින් කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි පින, එහෙම නැත්නම් කුසලය. මේ ලෝකෙට අපි ආවේ පෙරපින් ගොඩක් වියදම් කරලා. මෙලව උපන් කෙනෙක් කරගත යුතු මූලිකම දේ තමයි තෙරුවන් සරණ යන්නේ.